හයි කොහොමද ඔයාලට දැන් තියෙන තාක්ෂණයත් එක්ක ගයක් හදන්න බලාපොරොත්තු වෙනවා නම් ගයක් හදන්න පටන් ගන්නකොටම මේ දේවල් ගැන හිතන්න මුළු ගෙදරම Wi-Fi සිස්ටම් එක නිවැරදි ආකාරයෙන් හදාගන්න ඕනේ. ඒ වගේම CCTV වගේම Wi-Fi වලටත් වයරින් කර ගැනීම ඉතාම වටිනවා. ඒ වගේම POTV හැම රූම් එකෙම බලන්න හිතන් ඉන්නවා නම් ඒකත් නිවැරදි ආකාරයෙන් වයරින් කරන්න ඕනේ. ගෙදර ස්මාර්ට්ෆෝන් සිස්ටම් එකක් ඉන්ස්ටෝල් කරනවා නම් ඒකත් නිවැරදි ආකාරයට වයරින් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් Wi-Fi network වලට වයරින් කරන්න ඕන නිවැරදි වයර් එක අපි හඳුනා ගන්න ඕනේ. ඒ නිසා Cat6 full copper wire වලින් වයර් කරන එක ඉතා වටිනවා. හරි මෙතන තමයි මේන් සිස්ටම් එක දාලා දෙනත් නාම හදන ගමන් මම ඔයාලට කියලා දෙන්නම් අපි QD කියන මොඩල් එකෙන් තමයි Wi-Fi එක කරේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මේක තමයි QD රවුටර් එක. හරි ඔයගොල්ලන්ට පේනවා ඇති අපි devices 6ක් විතර මෙතන ඉන්ස්ටෝල් කරලා තියෙනවා. ඒක ඇප් එකේ පේන විදිහ තමයි ඔයගොල්ලන්ට දැක්කේ කලින්. මේ ස්පීඩ් එක ගත්තොත් ඔයගලන්ට පේනවා ඇති කොච්චර ස්පීඩ් එකක් මේ හැම තැනටම තියෙනවද කියන එක. මේ සිස්ටම් එකෙන් අපිට يعني මුළු ගෙදරම හැම තැනටම එකම ස්පීඩ් එක තියාගන්න විදිහට හදාගන්න පුළුවන් නිවැරදි ආකාරයෙන් වයරින් කරොත් අපිට හරිම විදිහටම Wi-Fi සිග්නල් එකයි ස්පීඩ් එකයි හදාගන්න පුළුවන්. හරි ඔයගලන්ට පේනවා ඇති දැන් අපි යුනිට් එක ෆික්ස් කරලා තියෙන ස්විච් එකයි මේන් රවුටර් එක අපි ෆික්ස් කරලා බොක්ස් එකට දාලා දැන් අපි පේන නැති වෙන එක වහන්න යන්නේ. මෙතන තමයි අපේ මේන් කන්ට්‍රෝල් එක විදිහට අපි හදාගෙන තියෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති මුළු ගෙදරම වයරින් එක මෙතන තමයි මෙතන ඉඳන් තමයි පටන් ගන්න තියෙන්නේ. මේන් යුනිට් එක අපි ෆික්ස් කරන්නේත් මෙතන. මේ ගෙදර මාස්ටර් බෙඩ්රූම් එක තමයි අපි ඔක්කොම ෆික්ස් කරලා තියෙන්නේ. මේක තමයි අපි දාපු නෙට්වර්ක් කීස්ටෝන් එක. ඔයගලන්ට පේනවා ඇති. මේ විදිහට තමයි අපි ගෙදර හැමතැනම අපි පෝට් එක අවුට් කරලා මේ විදිහට ෆිනිෂ් කරලා තමයි තියෙන්නේ. මෙතන තමයි